සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට අරගෙන එන්නේ මං වැඩට යන දවසක් ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා මම නැගිටිනකොට චොට්ටක් විතර පරක්කු වෙනවා. මං ඔයාලට කිව්වනේ මං දැන් බණ අහන්න පුරුදු වෙලා ඉන්නවා කියලා. ඉතින් මං බණ අහන්න පුරුදු වෙලා උදේම සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේට පැන් වීදුරක් පූජා කරන්න පටන් අරගත්තා. අද උදේ නැගිටිනකොට නම් අපේ අම්මා කිරියල මාළුව හදලා හාල් මැස්සු දාලා කෙසෙල්ම බැදුමක් හදලා තිබුණා. මට තිබුණේ මේ කොළමැල්ලුම හදන්න විතරයි. දැන් මම මේ හදන්නේ අම්මගේ බත් එක බෙදලා බැඳලා දීලා එයාට වතුර පොරවලා දීලා එයාට යන්න ලෑස්ති වෙන්න උදව් කරන්න. ඉතින් හැමදාම වගේ මේ විදිහට බත් එක උතලා දෙනකොට මට මතක් වෙන්නේ ඉස්සර අපි ඉස්කෝලේ යන්න අම්මෝ උදේම නැගිටලා බත් එක උයලා දෙන හැටි. කාලය මොනතරම් විදිහට දේවල් වෙනස් කරනවද? අපි ඉස්සර කරපු දේවල් දැන් අපි කරන දේවල් මොනවද? ඉතින් අපි කොච්චර ලොකු වෙලාද? කාලය කොච්චර ගෙවිලා ගිහිල්ලාද? මේ දේවල් මතක් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් කරනකොට තමයි. ඉතින් මං දැන් මේ විදිහට අම්මගේ බත් එක බැඳලා ඉවර කරලා එයාට වතුර පුරවලා දෙන්න තමයි හදන්නේ. අපේ අම්මා සාමාන්‍යයෙන් අරගෙන යන්නේ උණු වතුර. ඉතින් මං එයාට මේ විදිහට උණු වතුර එකක් දාලා දුන්නා. මට මේ උණු වතුර එක දානකොට මතක් වෙනවා ඉස්සර අපේ අම්මා මං චූටි කාලේ වතුර බෝතලයට උණු වතුර දානකොට මට ළඟටවත් එන්න දෙන්නේ පුතේ එන්න එපා පුතේ එන්න එපා කියලා හරිය පරිස්සමට කියලා ඈතින්ම මාව තියලා තමයි උණු වතුර එක දාන්නේ. ඉතින් බලන්නකෝ දැන් මං උණු වතුර බෝතලයට උණු වතුරක් දානවා. පුංචි කාලේ ළඟටවත් ගත්තේ නැති දේ අම්මා අද දැන් මට කරන්න දෙනවා අම්මටම වතුර අරගෙන යන්න. ඉතින් එහෙම තමයි නේද? කාලය මොනතරම් වේගෙන් යනවද කියලා මට ආයෙත් මතක් වෙනවා. ඉතින් මේ විදිහට වතුර එකක් දාලා දීලා දැන් ඉතින් මමත් යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔන්න දැන් ඉස්කෝලේ නිවාඩු දවස නිසා අද අපේ නංගිට පන්තිත් නැති නිසා එයා එනවාකෝ මාත් එක්ක යන්න. ඉතින් අපි දෙන්නටම යන්න අද කෑම අරගෙන යන්න ඕනේ. දැන් මම මේ අපි දෙන්නට ඕනේ විදිහට කෑම ටික ලෑස්ති කරගෙන අරගෙන යන්න මේ විදිහට හදාගත්තා. ඉතින් ඔන්න අපි තේ එකක් උදේ බොන්න කලින් සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේට ගිලන්පස හදලා ලෑස්ති කරලා ඉන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ගිලන්පස එකත් ලෑස්ති කරගත්තා. දැන් ඔන්න ඉතින් අපේ තේ වෙලාව. දැන් තියෙන්නේ මටයි නංගිටයි රසම රස බිස්කට් එකක් කන ගමන් ඕපදූප චුට්ටක් කියෝ තේ එකක් බොන්න තමයි. නෑ නෑ අපි ඕපදූප කියවන්නේ හොඳේ. ඉතින් මායි නංගි මේ විදිහට තේ එක විජවිජාට බීලා වැඩට යන්න පිටත් වුණා. දැන් ඔන්න ඉතින් මම මේ වැඩට යන තැනට ගිහලා ඉස්සෙල්ලාම බුදුපාණ තියලා ගණ දෙවියන්ටත් මේ විදිහට මල් පූජා කරලා වැඩ පටන් ගත්තා. ඔන්න මේ නම් ටිකක් දවල් වෙලා හොඳටම රස්නේ නංගියාව කියන්නේ ඉතින් අක්කට කොහොමද දඩ තමයි. ඉතින් අපි දෙන්නත් එක්කලා මේ විදිහට චොකලට් අයිස් දෙකක් අරගෙන ඇවිල්ලා දවල් රස්නයන්වත් එක්ක කෑවා. ඔන්න දැන් නම් මේ අපි වැඩ ඉවර වෙලා ආපහු යන ගමන් දැන් නම් ටිකක් වහින්නත් වගේ තිබුණ පරිසරය. ඉතින් අපි දෙන්නත් එක්කලා මේ විදිහට ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඔය තියෙන්නේ අපි යන පාර ඇත්තටම කඳුත් තියෙනවා. ඔන්න ඉතින් නංගිට මං අඹ ගෙඩියක් අරන් දුන්නා. අපේ අම්මකෝ කාලෙකින් එයා අඹ කෑවේ නෑ කියලා. ඉතින් අඹ දැකලා මං අර අම්මටත් අඹ අරගෙන මේ විදිහට නංගිටත් අඹ කන්න අරන් දුන්නා. දැන් ඉතින් අරගෙන ආව අඹ ගෙඩිය අම්මට හදලා දෙන්න ඕනේ. නැත්තම් ඕක එයා කන්නෙත් නෑ. ඔහේ ඕක තියෙනවා. ඉතින් මං රෑම ආපු ගමන්ම එයාට ඒක කපලා ලුණු ගම්බිරිස් දාලා එයා ආස විදිහට කන්න හදලා දුන්නා.
ඇත්තටම මේ අඹ ගෙඩිය ගොඩාක් රසට තිබුණා. මං හිතුවේ නෑ රස ඇති කියලා. මොකද ගොඩාක් තැන්වල අපි රැවටෙනවනේ රසයි කියලා අරගෙන අන්තිමට ගෙදර ගෙනල්ලා බලනකොට රස නෑ. මං ඉතින් කනකොට රස නෑ උඹට රස. ඒ වුණාට මේක එහෙම නෑ. ඇත්තටම පැණි රසට මාරම රසට තිබුණා. මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් එහෙම දාලා ගත්තාම ආයි නෑ සුපිරිම අඹයක් තමයි. ඉතින් ඔන්න ටට්ටක් ගාලා මායි අම්මයි රෑ කෑම එක හදාගත්තා. ඉතින් අද අපිට තිබුණා පරිප්පුයි, චිකන් බෙදලයි, පපඩනුයි නැන්දලා ආවා. එයාලා ඔන්න කොස් තම්බලා අරන් ඇවිත් තිබුණා. ඉතින් ඒවත් කාලා දැන් මම මේ මගේ සුපුරුදු වැඩේ කරනවා. දවස ගානේ ඉතින් මම යන ආදායමයි වියදමයි ඔක්කොම ටික ලියනවනේ. දැන් මම මේක තමයි කරන්නේ. ඇත්තටම මේ වැඩෙන් මං ගොඩාක් ලොකුවට ගොඩක් දෙයක් ජීවිතේට එකතු කරගත්තා. මට යන වියදම්, මං ජීවිතේ මොනවටද මුදල් නාස්ති කරන්නේ, මං තව මොනවා වෙනුවෙන්ද මුදල් වැය කරන්න ඕනේ. ඒ වගේ දේවල්. ඉතින් මම මේක ලියන ගමන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි, මාව බලන් හිටියටයි.